අයබෝවන් දුවේ පුතේ මම දැන් සූදානම් වෙන්නේ ඔයාලට මේ සහසංජ බන්ධන නිරූපණය කරන ආකාර පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්න. හරි. අපි දන්නවනේ සහසංජ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන හදන බන්ධනනේ. සංයුක්ත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ස්ථායී තත්ත්වයටපත් වීම තමයි මෙහිදී මූලද්‍රව්‍ය වල සිද්ධ වෙන්නේ. හරි. අපි බලමු විශේෂ අණු තුනක් අරගෙන මේක පැහැදිලි කරගන්න. right. මම මුලින්ම ගන්නවා හයිඩ්‍රජන් අණුව. අනිත් එක තමයි ඔයාලට කියන්න ඕනේ මේ සහසංයෝජ බන්ධන නිරූපණය කරන ආකාර තුනක් තියෙනවා. කතිර සටහන, ලුයිස් තිත් ව්‍යුහය, ලුයිස් ව්‍යුහය. මේ ආකාර තුනටම ඔයා දැනගන්න ඕන. හැබැයි විභාගෙදී වඩාත්ම ඔබ අවධානය යොමු කරන්න ඕන මේ ලුයිස් ව්‍යුහය කියන එක. right. අපි මුලින්ම බලමු එහෙනම් හයිඩ්‍රජන් අණුව පිළිබඳව. දැන් හයිඩ්‍රජන් අණුව ගත්තාම පුතේ මේකේ තිත් කතර සටහන් නිරූපණය කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද්ද? දැන් හයිඩ්‍රජන් එක පරමාණුවක් ගත්තොත් එයාගේ බාහිර කවචය එක කවචයනේ කොහොමද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන එකක් තියාගෙන ඉන්න එක හරිම අස්ථායි. හරිම අසහනෙන් එයා ඉන්නේ. එයාට වෙන ප්‍රශ්නයක් තියෙනවා. එයා ස්ථායි වෙන්න කැමතියි. එයාට ස්ථායි වෙන්න ළඟම කෙටිම ක්‍රමය තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් තබා ගනිමින් පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම. ඒ කියන්නේ හීලියම්ගේ තත්ත්වයටපත් වෙන එක. හීලියම්ගේ දෙකයිනේ තියෙන්නේ. ඉතින් හයිඩ්‍රජන්ට පුළුවන් මෙන්න මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න. එයාට පුළුවන් එයා වගේම තවත් යාළුවෙක් සම්බන්ධ කරගෙන ස්ථායී තත්ත්වයටපත් වෙන්න. හවුලේ තමයි වැඩේ කරන්නේ අර. සහ සංයුජ කියන්නේ ඒ වගේ අදහසක් නේ. එතකොට මෙන්න එක හයිඩ්‍රජන් පරමාණුවක් මම මෙතන ඇඳා. right. ඔන්න දැම්මා. එයාට තියෙන්නේ පුතේ එක ඉලෙක්ට්‍රෝනයයි සන්තකටම තියෙන එච්චර. එතකොට තවත් හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තෙන් මම අඳිනවා. එයාට තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. එයා මොකද කරන්නේ? එයාට තියෙන එක ඉලෙක්ට්‍රෝනය ඒක මෙතනින් තියෙනවා. එතකොට මේක ලෝකෙට පේන්නේ මේක අපිට පේන්නේ මේ හයිඩ්‍රජන් විතරක් ගත්තොත් එයාට දෙකක් තියෙනවා. මේ හයිඩ්‍රජන් විතරක් ගත්තොත් එයාටත් දෙකක් තියෙනවා වගේ පේනවා. එතකොට ඇත්තටම බැලුවොත් එයාගේ වැඩේ එයාගේ අරමුණ ඉෂ්ට වෙලා මොකද එයාගේ අරමුණ බලාපොරොත්තු වෙන්නේ වටේ ඉලෙක්ට්‍රෝන දෙකක් අත්පත් කරගනිමින් ස්ථායී තත්ත්වයටපත් වෙන එක. ඒක එයා සිදු කරා. එයා වගේම තවත් යාළුවෙක් සම්බන්ධ කරා. හරි. එතකොට බලමු මේකේ ලුයිස් තිත් ව්‍යුහය. මේක තමයි ලේසිම විදිය. තිත් වලින් ඔක්කොම නිරූපණය කරන්නේ. දැන් මෙතන නම් හයිඩ්‍රජන් මොන ඉලෙක්ට්‍රෝනය මොන හයිඩ්‍රජන් පරමාණුද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතෙන්දී එහෙම අපි වෙන් කිරීමක් කරන්නේ ඒ ඉලෙක්ට්‍රෝන දෙකම අපි තිත් වලින් නිරූපණය කිරීමක් කරන ඕන. තිත් දෙකක් දැම්මා. මොන හයිඩ්‍රජන් පරමාණු දෙක මේ අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගනිමින් ස්ථායී තත්ත්වයටපත් වෙලා ඉන්න කාගෙද කියලා හොයාගන්න දැන්. right. වඩාත්ම ජනප්‍රියම වඩාත්ම ලේසිම පහසුම ඒ වගේම A level රසායන විද්‍යාව කෙමිස්ට්‍රි කරද්දී ඔයාලට පාවිච්චි වෙන වඩාත්ම නිවැරදි ලේසිම ක්‍රමය තමයි ලුයිස් ව්‍යුහය. ඒක ඊටම පහසුයි. ඒකෙදි මොකද සිද්ධ කරන්නේ? ඒකෙදි සිද්ධ කරන්නේ පුතේ මෙන්න එහෙම තිත් කතිර ගහන්නේ නැහැ. ඒකෙදි කරන්නේ මේ බන්ධනයට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලම අපි නිරූපණය කරන්න කෙටි ක්‍රමයක් පාවිච්චි කරනවා. පහසු ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේකේ අදහස තමයි ඉලෙක්ට්‍රෝන යුගලක් මේ හිතන්න අපි එක පරමාණුවකින් දායක කරපු එක මේ අනිත් පරමාණුවෙන් දායක කරපු එක. මේ දෙක වෙනුවට අපි පාවිච්චි කරනවා අපේ කෙටි ඉරක්. ඒ කියන්නේ මේකේ ගැද්දලා තියෙනවා මේ ඉරි කෑල්ල ඇතුලේ සැඟවිලා තියෙන මෙහෙම අදහසක්. මොකද්ද? එක පරමාණුවකින් දීපු ඉලෙක්ට්‍රෝනයක් සහ අනිත් පරමාණුවෙන් දීපු ඉලෙක්ට්‍රෝන එකතු වෙලා හදපු බන්ධනය. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් මේක ඇතුලේ සැඟවිලා ඉන්නවා. right. එහෙනම් අපි මෙතන පහසුවෙන්ම නිරූපණය කරමු. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට කෙටි ඉරි කෑල්ලක් යොදලා හයිඩ්‍රජන් අණුව මෙන්න මේ විදියට. මේක තමයි පහසුම ලේසිම සහ වඩාත් ජනප්‍රිය ක්‍රමය ලුයිස් ව්‍යුහය. ඔන්න ඔහොම තමයි හයිඩ්‍රජන් වල ලුයිස් ව්‍යුහය, ලුයිස් තිත් ව්‍යුහය තිත් කතර සටහන අඳින්න විභාගයට වැදගත් වෙන ගොඩක්ම මේක. right. ඊළඟට බලමු අපි හයිඩ්‍රජන් ගෙන් පස්සේ CH4 නැත්නම් මීතේන් කියන අණු වර්ගම. CH4 මම මෙතනින් දාන්නම් CH4. දැන් මේ වගේ අවස්ථාවක ඔයාලට වෙනසක් පේනවා. අතන නම් එක වගේම පරමාණු දෙකක් තමයි සම්බන්ධ වෙන්නේ. දැන් මෙතන වෙනස් පරමාණු වර්ග තියෙනවා. දෙකක් තියෙන පරමාණු වර්ග.
එකක් කාබන් අනික හයිඩ්‍රජන්. කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. මේ වගේ වෙලාවක කොහොමද මේ ටික බැලන්ස් කරගන්නේ? එක පරමාණුවක් විතරක් ඉන්න එක තමයි මැදින් ඉන්නේ. ඌ තමයි රජාවගේ මැදින් ඉන්නේ. එතකොට කාබන් තමයි අනිවාර්යෙන් මැදින් ඉන්නේ. ඔයා ඉස්සෙල්ලා කාබන් මෙහෙම ලියා ගන්නකො. එතකොට කාබන්ගේ වටේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද සංයුක්තා කවචේ? එන බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කාබන්? එයා 4 වෙනි කාණ්ඩේ එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක තර්කානුකූල විතරයි. එයාට තියෙන ප්‍රශ්නේ තමයි 4ක් තියෙනවා. එයා සතුටු වෙන්න නම් තවත් 4ක් ඕන. මොකද අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ එතකොට. ඉලෙක්ට්‍රෝන 8ක් සංයුක්තා කවචයට එන්නේ එතකොට. අපි කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4 මෙහෙම දාමුකෝ. මෙන්න. දැන් මේ 4 මෙයා 4 පැත්තට දාගෙන ඉන්නේ යම් බලාපොරොත්තුවක් ඇතුව. මොකද්ද බලාපොරොත්තුව? තවත් 4 දෙනෙක් ඇවිල්ලා එයාට උදව් කරයි කියලා හිතනවා. එක එක දුන්නොත් හරිනේ 4 දෙනෙක් ඇවිල්ලා. ඔව් එහෙම ඉදිරිපත් වෙන යාළුවෙක් ඉන්නවා. හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් ඉන්නවා යාට. එක හයිඩ්‍රජන් කෙනෙක් එක බැගින් මෙයාට හවුල් කරගන්න දුන්නොත් වැඩේ ලේසි. හයිඩ්‍රජන්ට එකයිනේ කොහොමත් වෙන්නේ. බලන්න කොහෙන වැඩේ. ඔන්න හයිඩ්‍රජන් ආවා. මෙන්න එයාගේ ඉලෙක්ට්‍රෝන මෙතනින් තිබ්බා. මෙන්න තවත් හයිඩ්‍රජන් කෙනෙක් ආවා. මෙන්න එයාගේ ඉලෙක්ට්‍රෝන මෙතනින් තිබ්බා. මෙන්න තවත් හයිඩ්‍රජන් කෙනෙක් ආවා. එයාගේ ඉලෙක්ට්‍රෝන මෙතනින් තිබ්බා. මෙන්න තව හයිඩ්‍රජන් කෙනෙක් එයාගේ ඉලෙක්ට්‍රෝන මෙතනින් තිබ්බා. දැන් ඔයාලට පැහැදිලි මෙන්න කාබන් ඊටාම සතුටින් ඉන්නේ. මොකද්ද හේතුව? අෂ්ටකය සම්පූර්ණයි 2යි 4යි 6යි 8යි කාගේ උදව්වෙන්ද? හයිඩ්‍රජන්ලා 4ක උදව්වෙන් තමයි අෂ්ටකය සම්පූර්ණ කරගත්තේ. හරි. එතකොට හයිඩ්‍රජන් සතුටින් ඉන්නේ. ඔව් 4 දෙනාම මෙන්න දෙක තියෙනවා. එයා හීලියම් දෙකත් ඇවිල්ලානේ දෙකක් තියෙනවා කියන්නේ එයාත් ස්ථායි කියන්නේ. එහෙනම් මෙතෙන්දී අපි ලුයිස් තිත්තිය වැඩිපුර කතා කරන දෙයක් නෑ. ඒකට ගියාම ඔක්කොම තිත් වලින් නිරූපණය කිරීමක් තමයි තියෙන්නේ. හරි. ඔක්කොම තිත් වලින් නිරූපණය කිරීමක් තියෙන්නේ. මේ විදිහට. හරි. මෙන්න හයිඩ්‍රජන්ලා 4. හරි. පැහැදිලිද? ඊළඟ එක ගමු අපි ලුයිස් ව්‍යුහය. ඒකෙදි මම ඔයාලට කලිනුත් කිව්වා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරි කැලලක් තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. හරි. මෙන්න එහෙනම් කාබන්. මෙන්න කාබන් වටේ ඉන්නවා හයිඩ්‍රජන්ලා 4 දෙනා. මම ඉරි කැලි 4 ගහන්නම් බුනේ. හරි. මෙන්න. බලන්න ගානට බැලන්ස් වෙනවා. බන්ධන 4ක් හදලා තියෙනවා. බන්ධන 4යි කියන ඉලෙක්ට්‍රෝන 8යි කියලා හිතන්න ඕන. මම කිව්වා එක කෙටි ඉරි කැලලක් කියන ඉලෙක්ට්‍රෝන දෙකයි. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ලුයිස් ව්‍යුහය නිරූපණය කරන්නේ. කිසිම ඉලෙක්ට්‍රෝනයක් ඉතුරුන්නේ නැහැ බන්ධනයට සහභාගී නොවි. මේකෙත් නැහැ. ඔන්න දැන් ගන්න ඊට වඩා චුට්ටක් වෙනස් අණුවක්. දැන් ගන්නවා මම මොකද්ද ගන්නෙ? Na3 නැත්නම් ඇමෝනියා කියන අණුව. දැන් මේ වෙලාවේදී මම ගන්න යන්නේ ඒක බලමු. මෙන්න ඇමෝනියා අණුව. පුතේ ඇමෝනියා ගත්තාම ඒකේ තියෙන්නේ Na3 කියන රසායනික සූත්‍රය. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා යාට නයිට්‍රජන් පරමාණු එකක් හයිඩ්‍රජන් පරමාණු තුනක් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ස්ථායී තත්ත්වය අරගෙන තියෙන්නේ. හරි. නයිට්‍රජන් ගත්තාම අපි දන්නවා එයාගේ බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? එයා පස්වෙනි කාණ්ඩේ. පස්වෙනි කාණ්ඩේ නම් එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බාහිරතම කවචයේ 5යි. එයාට ප්‍රශ්නයක් තියෙනවානේ. 5ක් තියෙන එක එච්චර සතුටටපත් වෙන්න එකක් නෙමෙයි 5ක් තියෙන. 5ක් තියාගෙන බෑ. එයාට තව 3ක් තිබ්බනම් අන්න වැඩේ. එයාට තව 3ක් තිබ්බනම් 8ක් සම්පූර්ණ වෙනවා. දැන් 5ක් තියෙද්දි තව 3ක් සම්බන්ධ කර ගන්න ඕන. මම කලින් ඔයාලට කිව්වා එක ඉලෙක්ට්‍රෝනයක් කාගෙන් හරි හවුල් කරගනිද්ද එයාටත් හවුල් කරලා දෙන්න ඕන තව එකක්. දෙපැත්තෙම මේ වැඩේ වෙන්න ඕන. සහ සංයුජ සහයෝගයෙන් වැඩේ වෙන්න ඕන. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන 5 මම මෙන්න මෙහෙම දාන්නම්. එහෙනම් තව 3ක් සම්බන්ධ කරගන්නම්. එයා 3ක් වෙන් කරලා තියන්න එපයි. මෙන්න 1යි 2යි 3යි. අර හයිඩ්‍රජන්ල 3 දෙනාට වෙන් කරා. ඔබත් එක එක දාගෙන වැඩේ කරගන්න කියලා. එතකොට තව දෙකක් ඉතුරු වෙනවා පුතේ. මෙන්න මේ දෙක. මේ 5ක් නේ තියෙන්නේ. සමුතා කවච. මෙන්න ආව හයිඩ්‍රජන්ල 3 දෙනා. එයාගේ එක තියුවා. මෙන්න අනිත් හයිඩ්‍රජන්. එයාගේ එක තියුවා. මෙන්න අනිත් හයිඩ්‍රජන්. එයාගේ එක තියුවා. බලන්නකො දැන් ලස්සනට අටක් වෙච්ච හැටි. ඒ වගේම නයිට්‍රජන්ගේ
සංයුතාකාර සම්පූර්ණයි හයිඩ්‍රජන් ගෙත් සම්පූර්ණ වෙලා තියෙනවා දෙක ස්ථායී තත්ත්වයට ඇවිල්ලා හීලියම් ගේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන අර කලින් එකට වඩා වෙනසක් ඔයා දකින්න ඕනේ. මොකද්ද? කලින් එකේ බලන්න මේ කාබන් වටේ තිබ්බ ඉලෙක්ට්‍රෝන හතරම තව හතරක් සෙට් කරගත්තා. එකෙක්වත් තනි වෙන්න දුන්නේ නැහැ. හැමෝටම එක සමානව වැඩේ. මෙතන බලන්නකෝ මේ නයිට්‍රජන් එයාගේ 3 දෙනයි තව 3 දෙනෙක් එක්ක සම්බන්ධ වුණේ. අනේ දෙන්නෙක් තනි වුණා. දෙන්නෙක් තනි වුණා. අපි ඒ වගේ ඉලෙක්ට්‍රෝන වලට කියන නමක් මොකක්ද? එකසර ඉලෙක්ට්‍රෝන. තනියෙන් ඉන්නේ. බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන වලට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. මෙතන වෙනස තමයි දෙකක් ඉතුරු වුණා. මේ දෙකේ මෙහෙම උන්නේ නැහැ. හරි. අපි බලමු ලුයිස් ටිප්තුවෙන් කොහොමද ඒක නිරූපණය කරන්නේ කියලා. එහෙනම් ඔක්කොම දැන් ටිප් වලින් දාන්න. මෙන්න අර ඉතුරු දෙක. මේ හවුල් කරගෙන හදපු. හරි. මෙන්න මේ ආකාරයට අපිට නිරූපණය කරන්න පුළුවන්. right? එකසරක හොයාගන්න තියා පැත්තක වෙනම ඉන්නේ සම්බන්ධ වෙලා නැතුව. හරි. මෙන්න ජනප්‍රියම ක්‍රමය ලුයිස් ව්‍යුහය. මේකදී අපි බන්ධන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ කෙටි ඉරි කෑල්ලකින්. කෙටි ඉරි කෑල්ලකින් නිරූපණය කරන්න පුළුවන් ඒ මොනවද? මෙතෙන්ට පුළුවන්, මෙතෙන්ට පුළුවන්, මෙතෙන්ට පුළුවන්, මේකට පුළුවන්ද? බෑ. හේතුව ඒක බන්ධන ඉලෙක්ට්‍රෝන නෙමෙයි, හවුල් වෙලා හැදිච්ච දෙකක් නෙමෙයි. ඒක අපිට එහෙමම අඳින්න වෙනවා. ඒක එහෙමම අඳින්න වෙනවා. හරි. මෙන්න මේ ටික එහෙනම් අපිට බන්ධන ඉලෙක්ට්‍රෝන වෙනුවට කෙටි ඉරි කෑල්ලක් දාන්න පුළුවන්. මෙහෙම මෙතන දානවා එකසර යුගල් දෙක. එකසර යුගල මෙහෙම. right? ඔන්න ඔය විදිහට තමයි ඒක නිරූපණය කරේ. ඉතින් මේ මම ඔයාලට කියලා දෙන්නේ සහසංජ බන්ධන නිරූපණය කරන ප්‍රධාන ආකාර තුන. ඒකෙත් වඩාත්ම ජනප්‍රිය ක්‍රමය තමයි මේක. ඒ වගේම මතක තියාගන්න එකසර ඉලෙක්ට්‍රෝන තමයි මේවා. එකසර ඉලෙක්ට්‍රෝන මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන ඒකත් මතක තියාගන්න. ඉතින් try කරලා බලන්න මේ විදිහට අනිත් අණුවලත් සහසංජ බන්ධන නිරූපණය කරන්න මෙන්න මේ ආකාරවලට. right? විභාගයට අනිවාර්යයෙන්ම රසායන විද්‍යාවේදී මේ වගේ අණුවක් දෙකක් ඔයාලගේ පරීක්ෂාවට ලක් කරන දැනුම් පරීක්ෂාවට ලක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.